අපි දැන් ඉන්නේ 21 වෙනි සියවසේ. ඉතින් 21 වෙනි සියවසේ ඉඳලා 20 වෙනි සියවසට යන්න මේ වීඩියෝ එක ස්කිප් නොකර අනිවාර්යෙන් බලන්න. අපි මුලින්ම බලමු 1900 දී අනුරාධපුර පූජා නගරයේ තිබුණු විදිය. මේ කුට්ටම් පොකුණ බලන්න මෑත කාලීන ප්‍රතිසංස්කරණ වලට පෙරගත් ඡායාරූපයක් තමයි මේක. මේ ඡායාරූපයෙන් නම් දැක්වෙන්නේ රුවන්වැලි මහා සෑය. ඉතින් මේ සියල්ල මෑත කාලීන ප්‍රතිසංස්කරණ වලට පෙරගත් ඡායාරූප. ඉතින් වර්ෂ 1815 දී උඩරට රාජධානියත් සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන් යටත් කරගත්තා. ඒ හින්දා මේ වගේ පුරාණ බෞද්ධ උරුම විනාශ මුඛයට තමයි ගියේ. මේ වර්ෂ 1910 දී විතර මහනුවර නගරයේ වීදි පෙරහැරක් දළදා පෙරහැර නම් වෙන්න බෑ, වෙන අණු පෙරහැරක් වෙන්න ඕනි. ඒ කාලෙත් අලියැත්තුන්ව එහෙම සරසලා තමයි පෙරහැරේ අරගෙන ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි අනුරාධපුරයෙන් යමු සිල්ලර වෙළඳසැලකට. 1900 දී හාල් සිරල වෙළඳසැලක් මේ විදිහට තමයි දකින්න පුළුවන් උනේ. හාල් විවිධ වර්ගවල ගෝණි අපිට මෙතන දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වෙළෙන්දෙක් ඉන්නවා ඒ හාල් විකුණන්න වෙළඳාම් කරන්න. එක අතකින් මේ වෙළඳසැල තොග වෙළඳසැලක්ද කියලාත් හිතනවා. මොකද සහල් විතරයි මේ වෙළඳසැලේ විකුණන්න තියෙන්නේ. කොහොම නමුත් වර්ෂ 1900 දී වෙළඳාම් කරේ මෙන්න මේ විදිහට. උඩරට ප්‍රදේශයේ සිංහල පවුලක්. කොහොම වුණත් ටිකක් කුලයෙන් උසස් ධනවත් පවුලක් වෙන්න ඕනේ. නිලමේ මැණිකේ සහ දරු දෙදෙනෙක් තමයි මේ පවුලේ මේ ඡායාරූපේ අපිට දකින්න පුළුවන්. මං ඒ විදිහට අර්ථකථනය කරේ ඔවුන් ඇඳන් ඉන්න ඇඳුම් පළඳගෙන ඉන්න පළඳනා දිහා බලලා. ඉතින් මේ ඡායාරූපය 1900 දී විතර ගත්ත ඡායාරූපයක් කියලා අපිට හිතන්න පුළුවන්. අපි තොග කඩේක ඡායාරූපයක් ගෙනාවනේ. ඉතින් මේ කඩේ නම් සිල්ලර කඩයක්. ඡායාරූපයේ ටිකක් පැහැදිලි මදි. ඒ වුණාට ගමක තියෙන සිල්ලර කඩයක් තමයි මේ ඡායාරූපෙන් පෙන්වන්නේ. ගැමියන් කිහිප දෙනෙකුත් ඉන්නවා කැමරාව දිහා බලාගෙන. ඉතින් ඒ කාලේ කැමරාවක් කියන්නේ ඒ අයට අරුම පුදුම දෙයක්, අපිට පුදුම දෙයක් නොවුනට. එහෙනම් අපි යමු ගමෙන් කොළොන්තොටට. මේ කොළඹ ප්‍රධාන වීදියක්. ඒ කාලේ ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ ට්‍රෑම් කාර් කියලා සර්විස් එකක් සේවයක් ක්‍රියාත්මක වුණා. ඉතින් මෙතන අපිට ඒ වගේ ට්‍රෑම් කාර් එකකුත් බලා ගන්න පුළුවන්. මෝටර රථ කිහිපයකුත් ඒ වගේම ගොන් කරත්ත දෙක තුනකුත් මෙතන බලා ගන්න පුළුවන්. කොහොම වුණත් මේ වෙලාව නම් ටිකක් කාර්යබහුල වෙලාවක්. මං හිතන්නේ දහවල් කාලේ තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. ඒ වගේම මෙතන ඉන්න මිනිස්සු බොහොමයක් සුදු ඇඳුම් තමයි ඇඳගෙන ඉන්නේ. මේ ඡායාරූපය වර්ෂ 1940 දී විතර ගත්තු ඡායාරූපයක්. අපි කොළඹින් යමු තේවත්තකට. වර්ෂ 1900 දී විතර තේදළු නෙලන ආකාරය තමයි මේ ඡායාරූපෙන් ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ වතුවල වැඩට දකුණු ඉන්දියාවෙන් දමිළ කාන්තාවන් ඒ කාලේ ගෙන්නලා තියෙනවා. ඒ කාලේ ඉඳන් අද වෙනකොනුත් මේ අය වතුවල තේදළු නෙලන එක තමයි ඉතින් ජීවිකාව කරගෙන තියෙන්නේ. ඒ අය කොච්චර පවුද නේද? මේ ඡායාරූපය 1910ට පෙර කාලේ ගත්තු ඡායාරූපයක් වෙන්න ඕනේ. කොහොම නමුත් ලාංකේය පවුලක කුඩා දරුවන් තිදෙනෙක් තමයි ඡායාරූපයෙන් දැක්වෙන්නේ. පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් දෙදෙනෙක් තමයි මට නම් බැලූ බැල්මට මේ ඡායාරූපයෙන් පේන්නේ. ඉසුරු මුනි විහාරය මෑත කාලීනව කරපු ප්‍රතිසංස්කරණ වලට පෙර කාලේ මේ විහාරය තිබ්බ හැටි බලන්නකෝ. ගරා වැටිලා හොඳටම. ඉතින් මේ ඡායාරූපයත් 1900 දී විතර ගත්තු ඡායාරූපයක්. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් තමයි ඉතින් මේවට සම්පූර්ණයෙන් වග කියන්න ඕන. මේ ඡායාරූපයත් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වීදියක් තමයි දැක්වෙන්නේ. අපි කලින් ඡායාරූපයේත් දැක්කා වගේ මේ ඡායාරූපයේත් ට්‍රෑම් කාර් සේවය ක්‍රියාත්මක වෙනවා. හැබැයි කලින් ඡායාරූපය වගේ මෝටර රථ නම් දැක බලා ගන්න හැකියාවක් නැහැ. මං හිතන්නේ 1900 දී විතර ගත්තු ඡායාරූපයක්. කොළඹ මහනුවර දුම්රියේ දර්ශනීය ස්ථානයක්. වාෂ්ප දුම්රියත් ගමන් කරනවා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවද මේ දුම්රියට ඉහළින් යන වයර් වගේ જાතියේ කණු මොනවාද කියලා? මේ වයරුත් එක්ක උඩට ඇදිලා තියෙන්නේ විදුලියද? මම නම් හිතන්නේ මේ විදුලිය නෙමෙයි. මේ 1900 විතර ඡායාරූපයක් නම් මේ විදුලිය වෙන්න බෑ. ඒ කාලෙත් ටෙලිෆෝන් තිබුණා. මම හිතන්නේ මේ ටෙලිෆෝන් වයර් තමයි උඩට ඇදලා තියෙන්නේ.
මේ ඡායාරූපය මුහුදුබඩ මාර්ගයේ සරසාර පොල් වගාවක් අපිට බැලු හැමතැනම බලා ගන්න පුළුවන්. ගොනෙක් බැඳපු කරත්තයකුත් ඒ අසල තව මිනිස්සෙකුත් ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. කටුමැටි ගෙවල් තමයි මුහුද අයිනෙම තිබිලා තියෙන්නේ. මේ ඡායාරූප ටික අතරින් මගේ හිත නම් ඇදිලම ගිය ඡායාරූපය තමයි මේක. 1880 දී ගම්මානයක ඡායාරූපයක් තමයි අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. නිවාස නම් ඉතින් පොල්ලතු. ඒ වුණාට ඒ ජීවිත හරි සරලයි සුන්දරයි. කරත්තයකුත් ඒ පාරේ ගමන් කරනවා අපිට බලා ගන්න පුළුවන්. පොල්ගස් දැක්කාම නම් හිතෙන්නේ එක්කෝ මුහුදුබඩ ප්‍රදේශයේ ගම්මානයක් නැත්නම් කුරුණෑගල පැත්තේ ගම්මානයක් වෙන්න ඕනි. මොකද පොල් වැඩිපුර හැදෙන්නේ කුරුණෑගල පුත්තලම කියන වයඹ පළාතෙත් මුහුදුබඩ ප්‍රදේශවලත්නේ. අනුමානයක් විතරයි. මේ ගම්මානයේ මිනිස්සු ටිකක් ඡායාරූප ශිල්පියා දිහා බලාගෙන ඉන්නවා හරි අමුතුවෙන් වගේ. ඒ කාලේ කැමරාව කියන දේ එයාලට නව අත්දැකීමක්. ඉතින් මම අවසාන ඡායාරූප විදිහට තෝරගත්තේ මෙන්න මේ ඡායාරූපය 1890 දී 1900 දී විතර මහනුවර නගරයේ වීදියක් තමයි මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ. මේ වීදිය නම් ටිකක් සරුසාරයි වගේ. මං එහෙම කියන්න හේතුව තමයි මේ වීදියේ තියෙන ගෙවල් බලන්න උළු සෙවිලි කරලා තියෙනවා. ඒ වගේම බිත්ති මං හිතන්නේ ගඩොල් වලින් බැඳලා සුදු හුණු ගාලා තියෙනවා. කාලේ හැටියට මේ ගෙවල් හදන්න පුළුවන් උනේ ටිකක් ධනවත් අයට විතරයි. හරි. එහෙනම් අදට අපි වීඩියෝ එකකින් සමුගන්නම්. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම ඕනි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ channel එක subscribe කරලා නැත් subscribe ආදරෙන් ඉල්ලනවා. එහෙනම් සමුගන්නවා. ආයි වීඩියෝ එකකින් හම්බෙනකන් සියලුම දෙනාට සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න සියලුම දෙනා. තෙරුවන් සරණයි.